අපි අද කතා කරන්න යන්නේ හරිම වැදගත් මාතෘකාවක් ගැන. virtualization. සමහර වෙලාවට මේ වචනේ අහලත් ඇති. මේ සරල අදහසක ඉඳලා අද අපි හැමෝම පාවිච්චි කරන cloud එක බලගන්වන්නේ කොහොමද කියන තැනටම අපි මේ විග්‍රහයෙන් යමු. ඉතින් මේ ගමන අපි යන්නේ කොහොමද? මුලින්ම අපි බලමු එක දෙයක් කොහොමද ගොඩක් දේවල් වෙන්නේ කියලා. ඒ තමයි virtualization වල මූලිකම අදහස. ඊට පස්සේ virtual machines සහ containers කියන ප්‍රධාන ක්‍රම දෙක ගැනත් මේ තාක්ෂණය servers වලින් එහාට ගිහින් networks වලට සම්බන්ධ වෙන හැටිත් අපි කතා කරනවා. අන්තිමට මේ ඔක්කොම එකතු වෙලා අපි දාන cloud සේවාවන් හැදෙන්නේ කොහොමද කියලාත් බලමු. හරි, එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මේක තමයි virtualization වල තියෙන මූලිකම මැජික් එක. එක දෙයක් ගොඩක් දේවල් වෙන හැටි. පොඩ්ඩක් හිතලා බලන්න. මේක කම්පියුටර් එකක් පාවිච්චි කරලා එකම වෙලාවෙදී Windows, Linux වගේ operating systems 10ක් එකපාර දුවවන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ? පිළිතුර තමයි virtualization. හරිම සරලයි. මේක තමයි ඒ තාක්ෂණය. එක සම්පතක්, ඒ කියන්නේ එක physical computer එකක් සම්පත් ගොඩක් වගේ, ඒ කියන්නේ computers ගොඩක් වගේ ක්‍රියා කරන්න සලස්වන එක. ඉතින් මේ වැඩේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන මොළකරු තමයි hypervisor කියන මෘදුකාංගය. හිතන්නකෝ මෙයා හරියට කළමනාකරුවෙක් වගේ කියලා. මෙයා තමයි physical computer එකේ තියෙන CPU power, memory, storage වගේ සම්පතර අපි හදන virtual යන්ත්‍ර අතරේ සාධාරණව බෙදලා දෙන්නේ. හොඳයි, දැන් මේ hypervisor කියන කළමනාකරුවෝ ප්‍රධාන වර්ග දෙකකින් එනවා. මේ රූප සටහනින් පෙන්වන්නේ අන්නේ වර්ග දෙක තමයි. එකක් තමයි type 1. ඒක කෙලින්ම කම්පියුටර් එකේ hardware උඩමයි දුවන්නේ. අනික type 2. ඒක දුවන්නේ අපි දැනටම දාලා තියෙන Windows හරි Mac හරි වගේ OS එකක්. මේ දෙකේ වෙනස හරියට මෙහෙමයි. type 1 කියන්නේ හරියට racing car එකක් වගේ. කෙලින්ම hardware එකට කතා කරන නිසා performance එක උපරිමයි. ඒක නිසායි data centers වල මේවා පාවිච්චි කරන්නේ. type 2 කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය car එකක් වගේ. අපි laptop එකේ Windows දාලා තියෙද්දිම Linux එකක් run කරලා බලන්න ඕනේ උනත් පාවිච්චි කරන්නේ මේක. පහසුව තමයි එතනදී වැදගත්. හරි. දැන් අපි දන්නවා සම්පූර්ණ කම්පියුටර් එකක්ම virtualize කරන්නේ කොහොමද කියලා. දැන් අපි යමු ඊළඟ පියවරට. applications virtualize කරන ප්‍රධාන ක්‍රම දෙකක් ගැන කතා කරමු. ඒ තමයි virtual machines සහ containers. මේ රූපේ බැලුවම වෙනස හොඳටම පැහැදිලි. බලන්න, virtual machine එකක් ඇතුලේ ඒකටම අයිති සම්පූර්ණ operating system එකක් තියෙනවා. ඒක නිසා ඒක ටිකක් ලොකුයි, බරයි. හැබැයි අනිත් පැත්තේ තියෙන container එක බලන්න. එයාට වෙනම OS එකක් නෑ. එයා පාවිච්චි කරන්නේ යටින් තියෙන host computer එකේ OS එකමයි. ඒක නිසා හරිම සැහැල්ලුයි. container එකක් කියන්නේ හරියට පොඩි පෙට්ටියක් වගේ. අපි හදන ඇප්ලිකේෂන් එකයි ඒකට වැඩ කරන්න ඕන කරන හැම දෙයමයි ඒ ඔක්කොම එකට දාලා මේ පෙට්ටිය වහනවා. මේ පෙට්ටිය හරිම සැහැල්ලුයි, මොකද යාට වෙනම OS එකක් උස්සන් යන්න ඕනේ නැහැ. ඒ නිසා කාර්යක්ෂමතාවය උපරිමයි. මේ සැහැල්ලුකම නිසා කන්ටේනර්ස් වලට ලැබෙන වාසි නම් සුළුපටු නෑ. හිතන්න, තත්පර ගානකින් ස්ටාර්ට් කරන්න පුළුවන්. එක කම්පියුටර් එකකින් තව එකකට කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙනියන්න පුළුවන්. ට්‍රැෆික් එක වැඩි වුණොත් ක්ෂණිකව කන්ටේනර්ස් ගොඩක් හදලා ලෝඩ් එක බේර ගන්න පුළුවන්. ඇත්තටම නූතන සොෆ්ට්වෙයාර් ලෝකයේ ලොකුම විප්ලවයක් කළේ මේ කන්ටේනර්ස් තමයි. හරි, අපි සර්වර් එකක් virtual කරන හැටි කතා කළා. ඇප්ලිකේෂන් එකක් virtual කරන හැටි කතා කළා. හැබැයි මේ ඔක්කොම වැඩ කරන්න නම් ඒවා එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ network එක. ඉතින් network එක virtualize කරන්නේ කොහොමද? මෙන්න මේකට එන විසඳුම තමයි VRF. ඒ කියන්නේ virtual routing and forwarding. මේකත් hypervisor එකක් වගේම තමයි. හැබැයි servers වලට නෙවෙයි, routers වලට. මේකෙන් කරන්නේ එක physical router එකක් අරගෙන ඒක ඇතුලේ virtual routers ගොඩක් හදන එක. එක router එකක් ඇතුලේ සම්පූර්ණයෙන්ම වෙන්වුණු වෙනම මාර්ග සටහන්, එහෙම නැත්නම් routing tables කීපයක් පවත්වාගෙන යනවා. මේ රූප සටහනෙන් ඒක නියමටම පැහැදිලි වෙනවා. හිතන්නකෝ ISP කෙනෙක් ඉන්නවා කියලා. එකම router එක පාවිච්චි කරලා පාරිභෝගික A ගේ traffic එකයි පාරිභෝගික B ගේ traffic එකයි සම්පූර්ණයෙන්ම වෙන් කරලා එකකට එක පේන්නේ නැති විදිහට ආරක්ෂිතව කළමනාකරණය කරනවා. හරියට ඒ දෙන්න වෙනවනම router දෙකක් පාවිච්චි කරනවා වගේ. ඉතින් අපි දැන් දැක්කා servers, applications, networks මේ හැමදේම virtualize කරන්න පුළුවන් කියලා. අන්නේ හැකියාව තමයි cloud computing කියන දැවැන්තම සංකල්පයට පාර කපන්නේ. මේ නිසා අපිට තෝරගැනීමක් ලැබෙනවා. අපි අපේම hardware අරගෙන ඒවා බලා ගන්නවද? එහෙම නැත්නම් මේ හැමදේම සේවාවක් විදියට කුලියට ගන්නවද? මේක තමයි අද ගොඩක් ආයතන මුහුණ දෙන මූලිකම තීරණය. තමන්ගේම සර්වර් කාමරයක් හදලා ඒවට එයා කන්ඩිෂන් දාලා, security දාලා ඒ ඔක්කොම බලා ගන්නවද? ඒකට කියනවා on premises කියලා.
නැත්නම් වෙන කෙනෙක්ගේ data center එකක තියෙන සම්පත් අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරනවද? ඒ තමයි cloud. මේ වගුවෙන් ඒ දෙකේ වාසී අවාසි හොඳට පේනවා. on premises වලදී හැමදේම තමන්ගේ අතේ. පාලනය සම්පූර්ණයි. හැබැයි ලොකු වියදමක් යනවා. අලුතෙන් සර්වර් එකක් ඕන වුණොත් ඒක ලේසි නෑ. අනිත් අතට cloud එක හරිම නම්‍යශීලී. අද පොඩියට පටන් අරන් හිට ලෝකේ පුරා යන බිස්නස් එකක් වුණත් අවශ්‍ය විදියට සම්පත් වැඩි කරගන්න පුළුවන්. පාවිච්චි කරන ටිකට විතරයි ගෙවන්නේ. නඩත්තුව ගැන වද වෙන්නත් ඕන නෑ. හොඳයි. හිතමුකෝ අපි cloud පාවිච්චි කරන්න තීරණය කළා කියලා. එතකොට අපිට හරියක රෙස්ටොරන්ට් එකක මෙනු එකක් දෙනවා වගේ විවිධ සේවා වර්ග තෝරගන්න ලැබෙනවා. මේ තියෙන්නේ ඒ මෙනුවේ ප්‍රධාන කෑම වර්ග 3. පළවෙනියට IaaS. මේක හරියට ඔයාට කුස්සියයි, ලිපයි, ගෑස්ුයි දෙනවා වගේ. ඊටු ටික ඒ කියන්නේ OS එක දාගන්න එක, software install කරන එක ඔයා බලා ගන්න ඕනේ. දෙවෙනියට PaaS. මෙතනදී ඔයාට ලිපයි, ගෑස්ුයි එකම හදපු platform එකකුත් දෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක ඒ උඩ දාලා රන් කරන එක විතරයි. අන්තිමට SaaS. මේක හරියට රෙස්ටොරන්ට් එකකින් හදපු කෑම එක ගෙදරටම ගෙන්න ගන්නවා වගේ. ඔයාට තියෙන්නේ පාවිච්චි කරන්න විතරයි. කිසිම දෙයක් ගැන හිතන්න ඕන නෑ. මේ රූපයෙන් පෙන්වන්නේ අපි හැමෝම දන්න උදාහරණ. Amazon Web Services, Microsoft Azure කියන්නේ IaaS සපේන දෙවන්තයෝ. Google App Engine වගේ දේවල් PaaS. අපි එදිනෙදා පාවිච්චි කරන Gmail, Salesforce, Google Docs මේ හැමදේම SaaS වලට හොඳම උදාහරණ. ඉතින් අපි මේ විග්‍රහයේදී දැක්කා එකම සර්වර් එකක් ඇතුලේ ඔපරේටිං සිස්ටම්ස් ගොඩක් දුවන සරල අදහසක ඉඳලා අද ලෝකේ පුරා පැතිරුණු අපිට ඕනම වෙලාවක ඕනම දැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් සේවාවන් දක්වා මේ virtualization තාක්ෂණය කොයිතරම් දුරක් ඇවිල්ලාද කියලා. ඇත්තටම අපේ පරිගණක භාවිතයේ මූලිකවම වෙනස් කළේ මේ තාක්ෂණය තමයි. ඉතින් මේ virtualization නිසා හැමදේම hardware, software, network හැමදේම සේවාවක් බවට පත්වෙමින් යනවා. එතකොට හිතන්න ඊළඟට මොකක් වෙයිද? තාක්ෂණයේ ඊළඟ ලොකුම පිම මොකක් වෙයිද? ඒ ප්‍රශ්නයත් එක්ක අපි අදට නවතිමු.